ෂෙයා එකක් බයි කරන්න කලින් මොනවද බලන්න ඕනේ? මේ වීඩියෝ එකෙන් කතා කරමු මොනවද ඒ කියලා. ඉතින් ගොඩක් කට්ටිය ෂෙයාර්ස් ගන්නේ මාකට් එකේ টොප් 10 ලිස්ට් එක බලලා. මේක නෙමෙයි විදිය. මට අනුව මම ෂෙයා එකක් රෙකමන්ඩ් කරද්දී මම බලන ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ දේවල් වලට වඩා ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. නමුත් බේසික්ලි අනිවාර්යෙන්ම මේ දේවල් ටිකවත් අඩුම බලලා ඔයා ෂෙයා එකක් බයි කරන්න. පළවෙනි දේ තමයි ෆන්ඩමෙන්ටල් චෙක් කරන්න කම්පැනි එක. උදාහරණයකට EPS එක, PE ratio එක, net asset එක, price to book value එක, dividend එක, dividend yield එක, ඊට අමතරව profit එක. මේ කියන කාරණා හතවත් අඩුම කම්පැනි එක බලන්න. දෙවෙනි කාරණේ තමයි technical analysis. technical analysis කරද්දී ගොඩක් indicators තියෙනවා. නමුත් මේ ඔක්කොම අපිට choose කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. නමුත් එහෙම අවශ්‍යතාවයක් නෑ. අඩුම ඔයා මේ මං කියන හතරවත් use කරලා ඔයාගේ decision making එක කරන්න. ඉතින් මීට වඩා use කරනවා නම් ගොඩක් හොඳයි. පළවෙනි එක තමයි MACD එක, දෙවෙනි එක තමයි RSI එක, තුන්වෙනි එක තමයි parabolic SAR එක, හතරවෙනි එක තමයි falling band එක. ඉතින් මේ හතරවත් use කරලා බලන්න කොහෙද මේ වගේ ගමන් මඟ යන්නේ කියන එක. අවසාන වශයෙන් බලන්න මේ වෙලාවේ ඒ කම්පැනි සම්බන්ධව මාකට් එකේ තියෙන මොන වගේ මතයක්ද කියන එක. ඉතින් මේකට ඔයාට CSE වෙබ්සයිට් එකේ දෙන නිවුස්, ඒ වගේම කම්පැනි යටතේ එන announcement, ඊට අමතරව ඔයාට ඕනනම් ප්‍රවෘත්ති හරහා මේව බලා ගන්න පුළුවන්. ඉතින් මේ කාරණා ටික බලලා ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එක ගන්න. එහෙනම් මේ එකක් ගානේ වෙනම in depth අපි කතා කරමු ඊළඟ එන වීඩියෝ වලදී. එහෙනම් අදට කියලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.